සුබ උදෑසනක් යාළුවෝ හැමෝටම හොඳට නිින්ද ගියා. හරිම ලස්සනයි පරිසරේ. මං අද යන්න ඉන්නේ අම්බුලුවාවට. ගාලුවනේ මං අම්බුලුවාවට යන්න පිටත් වෙන්න යන්නේ ටුක් ටුක් එකේ. ගම්පොළ තමයි අම්බුලුවාව තියෙන්නේ. නුවර ඉඳන් කිලෝමීටර් 25ක් වගේ යන්න තියෙනවා. කිලෝමීටර් 25 යන්න ඕනේ. හරිම ලස්සන තැනක් කියලා වෙද මහත්තයා කිව්වා. අපි ගිහින් බලමු. ඔන්න ගම්පොළ බස් එකකුත් ගියා. තැඹිලි ගෙඩියක් බොනවා වෙද මහත්තයා කිව්වා. අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් බොන්න කිව්වා. ලංකාවට ගියාම. හරිම රසයි. රුපියල් 150යි යූරෝ එකක්වත් වෙන්නේ නැහැ. ඔන් එහෙනම් අම්බුලුවාවටත් ආවා. දැන් තියෙන්නේ මේ කුළුණ උඩටම නගින්න. මට මේ ගමනට අනුග්‍රහය දුන්නේ වෙරෝනා වෙදමැදුර. දැන් කුළුණේ උඩම එන්නේ. හරිම ලස්සනයි වටපිටාව. මුළු ලංකාවම හරි ලස්සනට පේනවා. ටිකක් ඉඳලා පහළට බහිමු. දැන් ටිකක් බඩගිනි හොඳ වරකා ගෙඩියක් හම්බුණා. මේක කාලා අපි පිටත් වෙමු කතරගමට යන්න. කිලෝමීටර් 212ක් වගේ තියෙනවා කතරගමට. දැන් අපි ඉන්නේ 18 වකුවේ යන ගමන් හරිම ලස්සනයි පාර. මේ තමයි ලංකාව. හරිම ලස්සනයි මේ රට. යාළුවනේ දැන් මං ඉන්නේ මහියාගනේ පන්සලේ. වැදලා අපි පිටත් වෙමු කතරගමට. අලියෙකුත් ඉන්නවා. බුත්තල කතරගම පාරේ ඉන්නේ පළතුරු ටිකක් ගන්න අවතර කළා. අලින්ට දෙන්න ඉස්සරහා අලි ඉන්නවලු. මට අපේ වෙද මහත්තයත් කිව්වා. ඔන්න අලියෙක් ඉන්නවා අපි පළතුරු දීලා යමු. මට අපේ වෙරෝනා වෙද මහත්තයා කිව්වා අලි ඉන්නවා කියලා මග දිගට. යාළුවනේ මං කතරගම දේවාලයට ආවා. හරිම ලස්සනයි. එහෙන් මං දේවාලේ වැදලා එන්නම් පළතුරු වට්ටියකුත් ගත්තා.